ආයුබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අස්සසුම හරිම තොරතුරු YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද ජනවාරි 15 වෙනිදා මම ඔයාලට රජය මගින් නිවේදනය කරපු සුබම සුබ ආරංචියක් තමයි මේ වෙද්දි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක තප්පරයක්වත් skip නොකර අවසානයේ තෙක් බලන්න. මොකද මේකේ හැම තප්පරයක් ගානෙම කියන හැම දෙයක්ම ඊටාම වැදගත් සුබ ආරංචියක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකිතාක් share කරන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද මගේ YouTube channel එක subscribe කරන හැමෝටම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා ඔයාලා මේ වෙද්දි දන්නව ඇති. ඒ නිසා මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මොකද්ද මේ රජය මගින් ලබා දීලා තියෙන සුබම සුබ ආරංචිය කියලා කියන්න. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මේ රතු පාටින් පෙන්නන subscribe button එක උඩ click කරලා ඊට පස්සේ එන බෙල් එක මෙතන තියෙන බෙල් එක ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් තොරතුරක් දැම්ම සැනින්ම ඔයාගේ ෆෝන් එකට ඒක ගෙන්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මේ YouTube channel එක subscribe කරලා තියෙන හැමෝටම රුපියල් 5000ක මුදල් ත්‍යාගයකුත් දිනා ගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මගේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. 2026 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ලාභීන්ට රජය මගින් මේ වෙද්දි සුබම සුබ නිවේදනයක් ආරංචියක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තමයි ඔයාලට මතක ඇති 2025 වර්ෂයේදී රජය මගින් නිවේදනයක් දුන්නා. 2026 ජනවාරි මාසයේ ගොඩක් කට්ටියගේ ඒ කියන්නේ සමහර කට්ටියගේ අස්වැසුම් දීමනාව කපලා දානවා කියලා. ඉතින් මේ තීරණේ රජය මගින් මේ වෙද්දි තීරණේ වෙනස් කරලා තියෙනවා. ඉතින් තීරණය වෙනස් කරලා ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් කපනවා කීව අයගේ අස්වැසුම් දීමනාව නැවත දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි 2025 දෙසැම්බර් මාසයේදී සමහර කට්ටියගේ අස්වැසුම් මුදල් කපලා දැම්ම ඔයාලට මතක ඇති. ඉතින් මේ තීරණෙත් රජය මගින් වෙනස් කරලා දෙසැම්බර් මාසයේදී අස්වැසුම් මුදල් කපපු අයගේ අස්වැසුම් මුදල් දීමනාව 2026 වර්ෂයේ ජූනි වෙනකන් දෙන්න තීරණය කරලා තියෙනවා රජය මගින්. ඒ වගේම තමයි ජූනි වෙනකන් අස්වැසුම් මුදල් දීලා ජූනි වලින් ආයෙ කපනවා කිව්ව අයගේ අස්වැසුම් මුදල් දීමනාව නැවත 2027 වර්ෂයේ ජූනි වෙනකන් ලබා දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකටත් වඩා වැඩි කාල සීමාවක් අස්වැසුම් මුදල් ලබා දෙන්න මේ රජය මගින් දැන්ටමත් තීරණය කරලා තියෙනවා. ඉතින් මේ තීරණේ ඉස්සරහට ක්‍රියාත්මක කරනවා කියලා රජය මගින් දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම මේක සුබම සුබ ආරංචියක්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල් සේරටම මේ අස්වැසුම් දීමනාව ලබා දෙනවා කියලා රජය මගින් මේ වෙන විට තොරතුරු ලබා දීලා තියෙනවා. ඉතින් හැමෝටම බය වෙන්න දෙයක් නැහැ. හැමෝටම අස්වැසුම් දීමනාව ලැබෙනවා. ඉතින් මේක තමයි රජය මගින් මේ වෙද්දි ලබා දීලා තියෙන සුබම සුබ ආරංචිය. ඉතින් මේක ඔයාගේ යාළුවන්ටත් බලන්න හැකිතාක් ෂෙයා කරන්න. මේ පණිවිඩේ තාම ලැබිලා නැති යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට තව පණිවිඩයක් දෙන්න තියෙනවා. දිට්වා සුලිකුණාටු ආපදාවෙන් අවතැන් වූ අඩු ආදායම් ලාභී පාසල් ළමුන්ට මේ වෙද්දි රුපියල් 25000ක මුදල් දීමනාවක් රජය මගින් ලබා බෙදාගෙන යනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙය කමෙන්ට් එකක් දාන්න. මට රුපියල් 25000ක දීමනාව හම්බුනේ නැහැ කියලා. මොකද කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ 25000 දීමනාව අරගෙන දුන්නා. ඉතින් ඔයාට මේ රුපියල් 25000ක දීමනාව තාම හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙය කමෙන්ට් කරන්න. මම ඔයාට මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි මේවා තමයි අද දවසේ තියෙන රජය මගින් ලබා දුන්නු සුබම සුබ ආරංචි සහ විශේෂ තොරතුරු. ඉතින් මේ වගේම සුබම සුබ ආරංචි සහ විශේෂ තොරතුරු ලැබුණු සැනින් මගේ YouTube channel එකෙන් මම අරගෙන එනවා. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න ඕනේ කට්ටිය අනිවාර්යෙන් මේකට ඔයාගේ නම කමෙන්ට් කරගෙන යන්න. කමෙන්ට් වලින් තමයි මම ජයග්‍රාහකයෝ තෝරන්නේ. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. මම අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.